ඒක මට තේරුම් ගන්න බෑ. ඒක තමයි ජීවිතය කියන්නේ. හැම දෙයක්ම හම්බුයි. ඔබේ වැඩි ප්‍රතිශතය යථාර්ථයට පටහැරෙනවා. ඔබ කියන්නේ ඒක මිත්‍යාවක්. මිරිඟුවක්. රවටීමක්. ඉරිසියාවට මගේ විවාහක අඩකප්පල් කරන්න කවුරු හරි කරමු දෙයක්. නෑ. ඒකට ඉන්න දෙන්න බෑ. මම විවාහ කරන රජෙක් වගේ. කාටවත් බැරි වෙයි මාව වළක්වන්න. අපුරුයි. නිකන් ඔබේ යටිසිත ඔබට සුදුසුකම්. ඒ ඔබේ ධෛර්යය වෙනුවෙන්. එතකොට යාරන්ති මගලක තියෙන කඩදාසිය. ඒක මං විතරයි දන්නේ. මං ඒක විසි කරනවා මහා මූදට. මෙතන මහා මූදේ. හොයාගන්න බැරි වේවි. කාටවත් කවදාවත්. ජීවිතේ මං වෙනුවෙන් නවතින්නේ නැහැ. මගේ සරසවිය නවතින්නෙත් නැහැ. ඒ ඔබේ අම්මා. දස මාසයක් කුසේ දරාගෙන උහුල ගන්න බැරි තරම් වේදනාවකට ඔබට ප්‍රාණය දුන්නේ වෙන කවුරුත් නෙමෙයි නේද? ඔබේ බඩ පුරන්නේ කී වේලක් නොකයින් නැද්ද? ඔබ මනුස්සයෙක් කරන්නේ කොයිතරම් කැපවීමක් කරන්නේ නැද්ද? ඔබට පේනවද? දුටුවද? අම්මගේ මලගමට නොගින් ඉන්න ඔබේ හැඟීම් වලින් ඔබට ඉඩක් ලැබෙන එකක් නැහැ. මම දන්නවා. එහෙනම් ඔබ යා යුතුයි. මට යන්න පුළුවන් කමක් නැහැ. ඔබේම මාගේ මලගමට ඔබ යන්නේ නැහැ? නෑ. ඔබ වටා තිබෙන සමාජ සාරධර්ම සමාජයෙන් ඔබට ගැලවීමක් නැහැ. ඒ හැම දෙයක්ම අපි මවාගත්ත දේවල්. මං ඒවට බය නැහැ. චි ඔබ මාස්ම ජාතියෙක්. හේ ඔබේ මිනුම් දඩු වලට සාපේක්ෂව. ඔබ අමනුෂ්‍යෙක්. මං අමනුෂ්‍යෙක් නෙමෙයි. උණු වෙන හදවතක් තියෙන ප්‍රාණියෙක්. මං ගියොත් අන්තිම විභාගය කරන්න මට බැරි වෙනවා. මුළු ජීවිතේම ආයෙමත් පස්සට යනවා. මගේ අම්මා තාත්තා මාව මෙහාට වන්ට වකුරුපු හැම දාඩිය බින්දුවක් හැම සතයක්ම නමුත් ඔබගේ යුතුයකම් වැළපිල්ල
හේමගේ පුංචි නංගියා. තාමත් 6ක් 4ක් නොතේරෙන පුංචි කෙල්ල. හේ ඔබේ අම්මා නැති වුණ දුකට නෑ. එහෙම දුප්පත් කමේ හේවණල්ල අපේ ඉහෙට උඩින් නිගිල්ලන්ට ගත දවස් ඉඳලා ඔය අඳනවා මට වුණා. බඩගින්න දරා ගන්න බැරි කමට අදින්න ඇඳුමක් නැති කමට හැමදාම ওই විදිහට ඇඬුවා. ඉතින් මොකක්ද මගේ යුතුයකම? හොඳයි. ඔබ දකින යථාර්ථය එනම් ඔබේ අවසාන තීරණය මම යන්නේ නෑ. ආයමත් කියන්න මම දන්නේ නෑ. විවේක ශෝධනය විභාගින පාඩම් කරලා මහන්සියෙන්ද සින්දුවක් අහනවා. ආරක්ෂක දෙමින්ද ගමන තුන කියලා. මොනවා? කොහොමද දැනගත්තේ? කවුද කිව්වේ? බලන්න එපා මිත්‍රා. මැරලා තියෙන පහළ ගමාන පිටින් ගම නිසා පල්ල ගමාන පිටින් වෙන හොඳ යාම නෙමෙයි. ඔව් සිදුවීමකට හැඩයක් නැහැ. හැඩයක් දෙන්නත් බෑ කාටවත් නේ. හැම දෙයක්ම හම්බුයි. හැම දෙයක්ම හම්බුයි. හැම දෙයක්ම හම්බුයි. සතුට විලයි සැපත මලයි නෙළුවත් මල අති වරෙන් පාඩම් කරලා ඔළුව පිස්සු වෙලා ඇතිනේ. පොඩි ජොලියක් දාලා සින්දුවක් කියමු. පොතේ ගුරෙක් වෙන්න එපා බං. මල අතින් එකයි අමාවුනොත් මල පර